කවිඳු මල්ලි අඩ ඇයි බං උඹ මේ වෙලාවට මෙහෙ අඩ උඹලට අද වෙඩින් නේ බං ගියේ නැද්ද මං ගියේ නෑ අයියේ ගෙදර හැමෝම ගියා මං ගියේ නෑ මං එතෙන්ට අත්‍යවශ්‍ය මිනිස්සෙකුත් නෙමෙයිනේ අනික ඉතින් මට ඕනේ නෑ ගිහිල්ලා ඒ කාටවත් ලැජ්ජ කරන්න අනික මට යන ලොකුම උමනාවක් තිබ්බෙත් නෑ අයියේ ඒකින්ද මං ගියේ නෑ ඒකෙම වෙන්න බෑනේ කවිඳු මල්ලි ඔබ මට සෑහෙන සැරයක් කියලා තියෙනවනේ සංක බාප්පාගේ විදින්නෙක් ගැන. ඔබ බං ඒක ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටපු එකෙක්නේ. ඔබ මෙහෙමයි ගිහිල්ලා නටන්නේ, මෙහෙමයි කන්නේ, මෙහෙමයි බොන්නේ කොච්චරනම් මගෙත් එක්ක කියලා තියෙනවද? ඔබ යන්න නැතුව ඉන්න ඔබ මට කියන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් එහෙම කියපන්. මට පුළුවන් වෙයි බං උඹට ඒකට අනිවාර්යෙන් උදව් කරන්න. හැබැයි ඉතින් එහෙම නැතුව බොහොම හිතා දුක් විඳිනවා විඳෝ හිටියොත් නම් ඒක මතක් වෙන හැම සැරේකම දුකක් මිසක් සතුටක් නැහැ. ඒකින්ද මල්ලි මොන හරි දෙයක් තියෙනවා නම් හිත හිර කරගෙන ඉන්න නැතුව කියපන්. අයියට හංගන්න දෙයක් නෑ අයියේ මට. ඇත්තම කිව්වොත් මට හරියට අඳින්න ඇඳුමක් තිබ්බ නෑ. ගොඩක් කාලයකට කලින් ගත්ත එක සූට් එකක් තිබ්බා. ඒක තමයි මට තිබ්බ හොඳම ඇඳුම. මං ගෙදර කට්ටියන්ට පෙන්නුවා මම මේක තමයි අඳින්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ එච්චර ඒකට කැමතිුනේ නැහැ. ඒගොල්ලන්ට සමහරට ලැජ්ජ ඇති අයියේ මම එහෙම ඇඳගෙන යන එකට. අප්පච්චිත් නැතුණාට පස්සේ මට ලොකුවට මං වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිබ්බ නෑ අයියේ. ඒක නිසා මල් ළඟ ලොකු ලස්සන ඇඳුම් තිබ්බ නැහැනේ. ඒකින්ද අපේ නෑදෑයෝ කට්ටියන්ට මම ඒගොල්ලත් එක්ක යන්නේක ඒගොල්ලන්ට එච්චර හරි නෑ වගේ අයියේ. ඒක මගේ කන් දෙකෙන්ම ඇහුණා. ඒගොල්ලෝ ඒවා ගැන කතා වෙනවා. වෙඩින් එකක් කියන්නේ ලස්සන දෙයක් නේ අයියේ. මං කැතට ජරාවට ඇඳගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ගෞරව කරන්න මට ඕන ගමක් නෑ අයියේ. ඒකින්ද මං ගියේ නෑ අයියේ. මට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ෆොටෝ එහෙම ගත්තට පස්සේ මට ඒව බලලා සතුට වෙන්න පුළුවන් මල්ලි. ඉච්චරටම දෙයක් අපිට ඕපන් කතා කරන්න බැයි නම් බං මොකද්ද බං අපේ තියෙන සහෝදරකම් වල තියෙන තේරුම? ඇඳුමක් කොච්චරනම් ප්‍රශ්නයක් කරගන්න ඕනේද බං? ඔබත් මගේ උසමහද වගේ. මගේ ඇඳුමක් ඉතින් උඹට මම දෙනවනේ ඇඳගෙන යන්න. උඹට එහෙම අවුලක්ද මං ඇඳපු ඇඳුමක් ඇඳගෙන යන්න? මගේ ළඟ වෙඩින් වලට අඳින සාමාන්‍යයෙන් කිට් 4-5ක් තියෙනවා. ඉතින් උඹට එකකින් එකක් ඇඳගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑනේ මෙතන. බොරුවට හිතා දුක් වෙන්න ඕනේ නෑනේ. අනික ඔබ දන්නවද කොයිම වෙලාවකවත් ඔබ ගැන කොයිම වෙලාවකවත් තමන් ගැන අව탁සිරු කරලා හිතන්න එපා. යකෝ මම දන්නවනේ ඔබ කොච්චර ඉගෙන ගත්තද කියලා. ඒ විතරක් නෙමෙයි බලපන් ඔබේ පෙනුම ඔබ කැත එකක් නෙමෙයි. යකෝ උඹලගේ પરම්පරාව උඹලගේ නෑය ඔය ගිය කට්ටිය ඔක්කොම එවුන් ටික රෙන්ට් එකට රුපියල් 500ට කෝට් එකක් අරගෙන ඇඳයි කියලා ඔබ හිතන්න එපා උඹ අසරණ වෙච්ච එකෙක් කියලා. කවමදාකවත් එහෙම හිතන්න එපා. කවමදාකවත් ඇඳුම් වලට මිනිස්සුන්ව මයින්න බෑ. කවදාවත් ඇඳුම් වලින් මිනිස්සුන්ව මයින්න බෑ. ඇඳුම් වලින් මිනිස්සු හැදෙන්නේ නෑ බං. මිනිස්සු තමයි ඇඳුම් හදන්නේ. හරි දැන් අවුලක් ගන්න නැතුව හිටපන්කෝ. මම උඹට සෙට් වෙන ඇඳුමක් බලලා අරගෙන එන්නම්. ඒක පිට ඔන් කරලා බලලා උඹට සෙට් නම් මේ තියෙන්නේ උඹට සෙට් වෙන ඇඳුම්. මට හිතන විදිහට උඹට මේක හරියටම සෙට් වෙනවා. මේකෙම ට්‍රවුසර් එකක් තියෙනවා. හරිද? ඔබේ තියෙන 32 34 වගේ නම් අනිවාර්යෙන්ම උඹට ඒක සෙට් වෙනවා. හරි? දැන් ඔබ දුක් වෙන්න එපා. ඔය උඹට ලැජ්ජයි කියලා කියපුව හැම එකකටම වඩා ලස්සනට මං බෝ රෙඩි කරලා දෙන්නම්. හරි? ඒක නිසා බය නැතුව හිටපන්. මොන හරි දෙයක් තියෙද්දි කියන්න ඕනේ මල්ලි. ඒකට තමයි බං යාළුවෝ සහෝදරයෝ කියලා ඉන්නේ. ඔබේ හිතේ තියෙන ප්‍රශ්නයක් කියන්නවත් බැයි නම් ඒ සහෝදරයෝ යාළුවෝ උඹ ආශ්‍රය කරන්න එපා බං. මං උනත් ඔබ ආශ්‍රය කරන්න එපා උඹට එහෙම වැඩක් නැත්තම්. හරි දැන් පරක් වෙනවා. මං ඔබව අනුරාධපුර බස් එකට ගෙනිහිල්ලා දාන්නම්. එතකොට උඹට අනිවාර්යයෙන්ම වෙඩින් එක මිස් වෙන්නේ නැතුව යන්න පුළුවන්. හරිද? මම පොඩි ටච් අප් එකකුත් දාලා උඹව ගොඩ දාලා සුප්‍රියට අපි කොණ්ඩෙත් හදලා ලස්සනට ගමු. ආයිති මනමාලයට වඩා පොඩ්ඩක් අඩු වෙන්න බොමල් ලස්සන කරලා දෙන්නම්. හරිද? ඒකෙන්ද දුක් වෙන්නේ නැතුව ඵලයන් උඹලා නෑයෝ ඔක්කොමලට පිස්සු වැටෙන්න බෝල ඇස්ති කරලා දෙන්නම්. හරිනේ එහෙනම්? ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් ඉතින් අපිට කියන්න ඕනේ. ඒතවරනේ පුළුවන්. වෙන් ගයියේ. ඔයාට ගොඩක් පිං.
නොකිව්වට බාප්පගේ වෙඩින් එකට යන්න මම මාර ආසාවෙන් හිටියේ. කොටින්ම කියනවා නම් මං ගොඩක් ආසාවෙන් හිටියේ. බාප්පා මාව ජලුමන මලයට ගන්නේ කියලා. මං හරිම ආසාවෙන් මග බලාගෙන හිටියේ. ඒත් අන්තිමට හැමෝම ගිහිල්ලා මට විතරක් බාප්පාගේ වෙඩින් එකට සහභාගී වෙන්නවත් යන්න බැරි වෙච්ච එක ගැන මම මාර දුකකින් හිටියේ. ඉතින් අයියා හිතුවත් නැති වෙලාවක මගේ හීනේ හැබෑ කරලා දෙනවා. ඒකට මන් තේරෙන්නේ නැහැ අයියේ මම කොහොමද ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕනි කියලා. හැබැයි මගේ ඔළුව කල්පනා කර මොකද්ද කරන්නේ කියලා අසරණ වෙලාවක ඉන්න වෙලාවක හිතන්නේවත් නැතිව තමයි මම ඕගොල්ලන්ගේ ගෙදරට ගොඩ වුණේ අයියේ. ඔයාගෙන් ඇඳුමක් ඉල්ල ගන්න හරි උදව්වක් ඉල්ල ගන්න හරි බලාගෙන ආපු ගමනක් නෙමෙයි මම මේ. හිත පොඩ්ඩක් හරියන්න කවුරුත් නැති හින්දා පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා යන්න ආවේ. ඒත් අයියේ ඔයාගේ අලුත්ම සූට් එකක් මට දීලා මාව අද රෑ දින වෙඩින් එකට කොහොම හරි යවන්න හදනවා. අයියේ ඔයා නම් ඇත්තටම මගේ එක කුසේ උපන් සහෝදරයෙක් වගේ තමයි මට දැනෙන්නේ. මට මේක කවමදාකවත් අමතක වෙන්නේ නැහැ අයියේ. හරි හරි මේ ස්තුති කතාව පස්සේ ගිහිල්ලා ඇවිල්ලා කරපන්. මේ දැනටම හොඳටම පරක්කු වෙලා හරිද? එහෙනම් ඔෂ්‍යයක් දාලා සිංගල් ලෑස්ති වයන්. හරිනේ. දැන් එහෙනම් hina වෙලා හිටපන්. හරි. සංක බාප්පා වෙඩින් එකේ ලස්සන්ටම ඉන්නේ සංක බාප්පට පස්සේ උඹ බං. හරිනේ. අඩේ ආදරේ විහංග අයියේ. මං එන ඉක්මනට චේන්ජ් කරගෙන එන්න. ඒ කියන්නේ මට වෙඩින් එකට යන්න පුළුවන් වෙනවා.